ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රැකවරණය, භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදය මේ ලෝක සත්වයාට මොන තරම් සුවයක්ද. භාග්‍යතුන් වහන්සේමනේ අපිට දේශනා කළේ බය තැති ගැනීම ඇති වෙන ඕනෑම වෙලාවක මව මතක් කරන්න කියලා. මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක්. මේ සරන් දීර්ඝ කාලයක් සංසාරේ ලෞතර බුදු බව හොයාගෙන ඇවිල්ලා මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක් නියත විවරණයෙන් පස්සේ සමතරින්සත් පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා මේ ලෝකෙ කිසි කෙනෙකුට විඳින්න ඉවසන්න බැරි තරම් දුක් සමුදායක් වින්දනය කරලා ඒ සියල්ල කෙරවල අති උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගෙන පුරා 45 වසරක් ලෝක සත්වයා සතර අපායන් මුදවන්න සංසාරයෙන් එතර කරන්න දහම් දේශනා කරපු අපේ භාග්‍යතුන් වහන්සේ. තමන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා වුණත් නැති වුණත් තමන් වහන්සේව සිහිපත් කරන්න කිව්වා. ලෝක සත්වයාගේ බය නැති කරන්න. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. යම් කෙනෙක් මනාව තෙරුවන් සරණ ගිහිල්ලා නම් ඒ පුද්ගලයන්ට ලැබෙන රැකවරණය ඊටම ඉහළයි. තෙරුවන් සරණ නැති අයත් භාග්‍යතුන් වහන්සේගේ නම මතක් කරපු පමණින් ආරක්ෂාව ලැබලා තියෙනවා. ඒක මිත්‍යා දෘෂ්ටික දරුවෙක් හැමදාම සම්මා දිට්ඨික දරුවෙක් එක තමයි සෙල්ලම් කරන්නේ. ඒ සම්මා දිට්ඨික දරුවා නිතරම නමෝ බුද්ධාය කියන වචනේ කියනවා. නමුත් එක දවසක් මේ මිසදිටු දරුවා යක්ෂයෙකුට අහු වෙනවා. ඔහුට ඉබේම කියුනේ නමෝ බුද්ධාය කියලා. ඒක දිග කතාවක්. මම කෙටියෙන් සඳහන් කළේ. නමුත් ඒ යක්ෂයා එදා මුළු රාත්‍රී කාලෙම මේ දරුවා තනියම ගත කළා කරවලේ. ආය ඔහු ඉන්න පැත්ත පළාතක ආවේ නැහැ. ඉතින් ඒ තරම් භාග්‍යතුන් වහන්සේගෙන් ලැබෙන රැකවරණය මෙලවටත් එහෙමයි, පරලොවටත් එහෙමයි, සසරටත් එහෙමයි. ලෞතර බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ සකල සත්වයාගේ සංසාරටම රැකවරණයක් හදන්න. එලව මෙලව සුවපත් කරවන්න. මම මුලින් සඳහන් කළා තෙරුවන් සරණ ගියපු අය ඒ අතර හරි විශේෂයි කියලා.